මේ විදිහට කේබල් චෙස්ට් ප්‍රෙස් එක කරන්න එපා. කේබල් චෙස්ට් ප්‍රෙස් එක කරද්දී අපි කේබල් එක සෙටප් කරද්දී ෂෝල්ඩර් හයිට් එකට සෙටප් කරගන්න ඕනේ. ඒ වගේම ඔයා weight එකක් සිලෙක්ට් කරද්දී මොඩරේට් රේන්ජ් එකේ weight එකක් සිලෙක්ට් කරන්න. ලොකු weights වලට යන්න එපා. එතකොට ඔයාට හරියට කන්ට්‍රෝල් කරගන්න බැරි වම මසල් එකට හරියට ටෙන්ෂන් එක දෙන්න බැරි වෙනවා. රයිට් බිග්නර්ස්ලා ගොඩක් හොඳයි ෂෝල්ඩර් හයිට් එකට ඔයා කේබල් එක සෙටප් කරගන්න. රයිට් මේකදී අපි weight එක අරගෙන ඉස්සරහට යනවා. අඩියක් විතර ඉස්සරහින් තියලා leg split කරලා තියා ගන්නවා. body එක balance කරලා තියා ගන්න ඕනේ හින්දා. ඒත් එකම හොඳට chest එක open කරලා core එක brace කරලා තියා ගන්න ඕනේ movement එක ඉවර වෙනකම්. හරි. right හොඳට right elbows ගොඩක් flare කරලා තියා ගන්න. body එකට පොඩ්ඩක් close කරලා පොඩි angle එකක් තියා ගන්න. ඒ වගේම squeeze කරා මෙතනදී chest එක. right එකපාරට ගේන්නේ 2 to 3 second විතර පස්සට ගෙනවා chest එක හොඳට open කරනවා. tension එක තියාගෙන ආයේ push කරනවා. right slowly ගෙනාවා. හොඳට chest එක squeeze කරනවා. slowly ගියා. chest එක squeeze කරනවා. right again. ගොඩක් flare කරන්න elbows. squeeze කරනවා. right cable chest press එකේ ගොඩක් variation තියෙනවා. beginnersලා විදිහට පුළුවන් තරම් ඔයා shoulder height එකේ තියන් train කරන්න. එතකොට ඔයාට හරියට form එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට variation වලට යන්න පුළුවන්.